Hello guys, මගේ පළවෙනි YouTube channel එකෙන් කියන පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරගෙන like කරගෙන share කරගෙන යන්න. දන්නේ නැති අය ගොඩක් ඉන්නවනේ channel එක. ඒගොල්ලන්ට දැනගන්න subscribe කරලා share කරලා like කරලා ඔක්කොම කරගෙන යන්න. අපි එන වීඩියෝ එකට යමු. මම කමියුනිටි පෝස්ට් එකක් දාලා තිබ්බා Q&A එකක් කරනවා මම පළවෙනි වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න යන්න කියලා. ඉතින් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. අතටුයි ඉතින්. දැන් අපි ඉතින් කමෙන්ට් එක කියමු නේ නෝනා Q&A. ඉතින් අපෙන් පළවෙනියට අහලා තින්නේ කෙනෙක් කවුද අහලා තින්නේ? අයෝධ්‍යා. අයෝධ්‍යාලා තියෙනවා සම්පූර්ණ නම මොකක්ද කියලා. මගේ සම්පූර්ණම ඔයගොල්ලෝ දන්නේ නැද්ද නේ? දන්නේ නැද්ද සම්පූර්ණ? මගේ සම්පූර්ණ නම තමයි සිතුලා. ඕකේ. නෑ. සම්පූර්ණ නම විතුල් ඩිහෙන්. ඔයගොල්ලෝ දන්න ගොඩක් කට්ටිය දන්න උනාට දන්නේ නැති අයත් ඉන්නවා. මගේ ඇත්ත නම විතුල් ඩිහෙන්. ඔන්න. නැත්තම් දන්නේ නැහැ වෙලක් අය නම මොකද්ද කියනවා දන්නේ නැහැ නම. පස්සේ අපෙන් අහලා තියෙනවා එක්කෙනෙක් අහලා තියෙනවා අහන්න දේවල් නෑ ප්‍රෑන්ක් වීඩියෝ ඕනි කියලා. ප්‍රෑන්ක් වීඩියෝ ඕනේ නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා නේද ගැන. ඒ බොයි. කවුද අහලා දින්නේ අපෙන් ඒක? අහලා දින්නේ මේ තරුෂි නවෝදයා. තරුෂි නවෝදයා අහලා දිනවා අහන්න දේවල් නෑ. ඉවරයි. මං කියවන එක පාර. ඉර මාමා වල තියෙනවා කොල්ලද බල්ලද ඇයි කියලා. මොකට මොකද්ද දෙන්නේ උත්තරේ? කොල්ලද ඇයි කියන්නත් එපා ඉතින්. මං හිතනවා a few moments later කොල්ලා කියලා නේ ඉතින්. කොල්ල හොඳයිනේ. ඉවරයි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා එක්කෙනෙක් කවුද අහලා තින්නේ? සහේලි අයේෂා. සහේලි අයේෂා අහලා තියෙනවා ඔයා ඔච්චර ලස්සනනේ කොහොමද කියලා. පටඩෝ දැන් ඕකට කොහොමද මම උත්තර දෙන්නේ? මෙහෙමයි හරිද? දැන් ඔය ලස්සන වීම ගැන පොඩි රහසක් තියෙනවා. මේක හැමෝටම කියන්නේ නැහැ. මම ඉන්නේ මේ පොඩ්ඩක් කියන්න කියලා. හරියන්නේ නැහැනේ පවුනේදී. එහෙනම් මේ මම වීඩියෝ එකක් හරි ගේන්නම් මේ ලස්සන වෙන එක ගැන කොහොමද ලස්සන වෙන්නේ? ලස්සන වෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක් කියලා හරිද? ඒකට වෙනම වීඩියෝ එකක් මම ගේන්නම්. මේක කියන්න ඕනේ නැහැ. එතකොට හැමෝම දැනගන්න ඕනේ. ඒ ඕනේ. ෆියුචර් ප්ලෑන්ස් මොනවද කියලා අහලා තියෙනවා නුවි ෆෝන්. ඔව් දන්නේ අහලා තියෙනවා ෆියුචර් ප්ලෑන් මොනවද කියලා. අපේ ෆියුචර් ප්ලෑන්ස් අපේ ෆියුචර් ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. උන් ගොඩක් තියෙනවා ප්ලෑන්ස්. උගලන්ට ඕනද? SG Z කවුද මේ ZGF හල් තියෙනවා මගෙන් මේ කොල්ලෙක්ට හිත ගිහිල්ලා තියෙදි කියලා. මේ දැන් කොල්ලෝ අහන ප්‍රශ්න කොල්ලොන්ගෙන් කොල්ලෝ අහනවා කොල්ලෙක්ට හිත ගිහිල්ලා තියෙනවා. එහෙම කොල්ලොන්ට හිත යන්නේ නැහැ මට මේ මම ගේ නෙමෙයිනේ. දන්නවා මම ගේ නෙමෙයි. මේ මට කොල්ලොන්ට එහෙම හිත යන්නේ නැහැ මේ මම ස්ට්‍රේට්. ඒක පස්සේ කියන්නයි. කවුද කේසර අහලා තිනවා ඇත්තටම ඔයා ගේද කියලා. Why are you gay? You are gay. එහෙමයි හරිද? එහෙම මේ ගේ කියලා එකක් නෑ මංගාව. මම ගේ නෑ. මම ස්ට්‍රේට්. මට ඒක කොහොමත් කියන්න ඕන වෙලා තිබ්බ ඔයගොල්ලෝ හැමෝටම මම ගේ නෙමෙයි මම ස්ට්‍රේට්. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මම ගේ කියලා. මම ගේ නෑ. ඔන්න මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා මම ගේ නෑ. මම කලිනුත් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ආයි මම ප්‍රකාශ කරනවා මම ගේ නෑ මම ස්ට්‍රේට්. හරි දැන් අහන්න එපා හැම වීඩියෝ එකෙම ගේද ඔයා ගේද සිතුලා ගේ. අර ගේයක් දාලා අහනවා ගේද කියලා. මම ගේ නෑ. ප්‍රසිද්ධියේ මම ප්‍රකාශ කරා. ආයිබෝ. චතුරන්ගී අහලා තියෙනවා මේ ආසම කම මොනවද කියලා. ආසම කම මොනවද? මගේ ආසම කමද? මේක අහන්නේ ආසම කෑමද ඔය දාලා තින්නේ.
ආසම කෑමනම් මම එහෙම ආසම කෑමනේ ආසම කෑම මම හිතන්නේ මම ආසම කෑම බත් රයිස් ඇන්ඩ් කරි ආසම කෑම ඒක තමයි ඉතින් එහෙම ආසම කියලා මහා ලොකු කෑමක් නෑ ඉතින් ඔහොම ඔය පෙලක් කට්ටිය හිතන් ඉන්නවනේ මම මේකට ආසයි මම මේකට ආසයි මගේ ආසම එක මේක ආසම කෑම මෙහෙම එහෙම එකක් නෑ ඉතින් තියෙන එකක් කනවා මේක නම් හොඳ ප්‍රශ්නයක් ආසම ෆුට්බෝල් ප්ලේයර් කවුද කියලා අහලා තියෙනවා ඉතින් මම ආසම ෆුට්බෝල් ප්ලේයර් තමයි කවුද ඔයගොල්ලෝ හිතන්නේ තප්පර 3ක් දෙන්නම් ඔයගොල්ලෝ කියන්න බෑ කමෙන්ට් එකක් දාන්න Kai Dekai 2,000 years later. මගේ ආසම ෆුට්බෝල් ප්ලේයර් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඉතින් දැන් කියන්න එපා මේ රොනාල්ඩෝට වර්ල්ඩ් කප් එකක්වත් නැහැ කියන්න එපා. ආසම ප්ලේයර් ෆුට්බෝල් ප්ලේයර් ආසම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. උත්තරයි. කදිකට කියවන්න බෑ අමාරු නෑ සමුදුනී හේරත් අහලා තියෙනවා වැඩියෙන්ම දුක හිතුණු දවසයි වැඩියෙන්ම සතුටු හිතුණු දවසයි වැඩියෙන්ම දුක හිතුණු දවස එහෙම නෑ අනේ ඉතින් වැඩියෙන්ම දුක හිතුණු දවසයි වැඩියෙන්ම සතුටු හිතුණු දවසයි එහෙම එකක් නෑ ඉතින් මම නම් හැම වෙලාවෙම සතුටින් ඉන්නේ. ඕගොල්ලොත් එහෙම පුරුදු වෙන්න. මොන බාධක මොන ප්‍රශ්න ආවත් ජීවිතේට සතුටින් ඉන්න පුරුදු වෙන්න. රන්දිලු සිල්වා අහලා තියෙනවා කැමතිම හොල්මන් ෆිල්ම් එක මොකක්ද කියලා. කැමතිම හොල්මන් ෆිල්ම් එක නේද? මොකද්ද? එහෙම නෑ මම ෆිල්ම් බලන්නේ නෑ එක්ක කියන්නම්කෝ කියන්න නැතුනොත් හරි නෑනේ මොකද්ද හොල්මන් ෆිල්ම් එක අපි මේ බැලුවා ෆිල්ම් එකක් නම මතක නෑ මම නම දන්නේ නෑ නම දන්නේ නෑ ගෙදරක සීන් නෑනේ ගෙදරක මොකක් හරි සීන් එකක් තියෙන ඒකේ ඒකේ නම නම් ගන්න අපි හෙව්වත් එක්කනේ ඒක දන්නේ කෙනෙක් ඉන්නවනම් ඔව් දන්නේ කෙනෙක් කිව්වා දන්නේ කෙනෙක් කිව්වනම් අපිට කියන්න මේ දන්නේ කෙනෙක් ඉන්නවනම් මේකේ නම දාන්න මේ ගෙදරක මොකක් හරි සීන් එකක් යන්නේ යාට අර ගෙදරෙන් එළියට යන්න බෑ මොකක් හරි එකක් තියෙනවා මට මතක නැහැ ඒක තමයි සුපිරිම ෆිල්ම් එක නම දන්නේ නැහැ කැමතිම නළුවා කවුද වෙන කවුද ඉතින් මේ ඉන්නේ වෙන කවුද නළුවා ඔයගොල්ලෝත් කැමතිම නළුවව කමෙන්ට් එකක් දාන්න කියන්න මම දන්නවා ඔයගොල්ලෝත් කැමතිම නළුවා කවුද කියලා. ඊට පස්සේ අහලා කැමතිම ටැබ් එක මොකද්ද? මේ ඔක්කොම අහන්නේ රන්දු සිල්වා. රන්දුලි සිල්වා කැමතිම ටැබ් එක මොකද්ද? මම ටැබ් නම් පාවිච්චි කරන්නේ නැහැ. කැමතිම ටැබ් එක නෑ මම ටැබ් පාවිච්චි කරන්නේ නැහැ. තියන්න බෑ ටැබ් පාවිච්චි කරන්නේ නැහැ. හින්දා මම ටැබ් ගැන වැඩි දන්නෙත් නැහැ. මම ආසත් නැහැ ටැබ් වලට. කැමතිම කියලා එකක් නැහැ මගේ ටැබ් නැහැ. චාමර අහලා තියෙනවා කවුද වීඩියෝ එක දාන්නේ කියලා. මේ වීඩියෝ එක දාන්නේ මේ වීඩියෝ එක දාන්නේ මගේ channel එකෙන් දාන්නේ. ඔයගොල්ලෝ මේ බලන්නේ මේ වීඩියෝ එක. ඒ channel එකෙන් තමයි මේ වීඩියෝ එක දාන්නේ. එච්චරයි. නෑ තව තියෙනවා කමෙන්ට්. අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා අහලා තියෙනවා සංදීප සෙව්මිනි. සංදීප සෙව්මිනි. මගේ අනාගත බලාපොරොත්තුව රටට වැඩදායි රටට සුබදායි රටට දෙයක් කරන්න පුළුවන් හොඳ පුරවැසියෙක් වීම තමයි මගේ අනාගත බලාපොරොත්තු. රට වෙනුවෙන් මේ වුන්නේ නැති. ගයාන් මදුශංක කවුද? ගයාන් මදුශංක අහලා දිනවා ඇත්තමට කියන්න. ඇත්තමට කියන්න කියලා දාලා දිනවා ගයාන් මදුශංක ඇත්තමට. What? Bro, what are you talking about, man? සනායා තෙනූජි මගෙන් අහලා තියෙනවා මේ ඔයාගේ වයස කීයද කියලා. මගේ වයස මම කලින් කියලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මගේ වයස මම කලින් කියලා තියෙනවා. ආයෙ කියන්න ඕනේ ඉතින් වයස.
ඕන්න වයස නම් කියන්න ඕනේ නේ දැන් එකපාරක් කියලා තියන්නේ හැබැයි දන්න කට්ටිය දන්නවා වයස කීයද කියලා වයස ඉතින් මං කලින් කියලා තියෙනවා කට්ටිය දන්නවා දන්න කට්ටිය කමන්න කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින් අපි යන් ඊළඟ කමෙන්ට් එක සකුරා දාලා තිනවා සිතුලා ඔයාගේ නම මොකද්ද ගම මොකද්ද වයස කීයද කෙල්ලෙක්ගේ නම කියන්නේ කෙල්ලෙක්ගේ නම ඉතින් කිල්ලුන්ගේ නම් මන් දන්නේ ඔයා ගේදි කියලා අහලා තියෙනවා නෑ මම ගේ නෙමෙයි මම දැන් එකපාරක් කිව්වා මම ගේ නෙමෙයි ගම මොකද්ද කියලා අහලා තියෙනවා අපි ඒ ගම බිය ගම වයස මම කිව්වා කෙල්ලොන්ගේ නම් කියන්නලු කෙල්ලොන්ගේ මම නම් දන්නේ නෑ ඒවා වැඩක් නෑ අපිට ඉතින් ඔච්චරයි මම මේ අහලා තිබ්බ කමෙන්ට් වලින් හොඳ ටිකක් තෝරගෙන තමයි කියුවේ thank you කමෙන්ට් කරාට like කරාට share කරාට මේ channel එක subscribe කරන් යන්න ඕගොල්ලෝ ඉස්සරහට මම සුපිරි වීඩියෝ ටිකක් ගේනවා ඕගොල්ලන්ට ඉතින් ඉතින් අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න bye ciao